ලෝ විශිෂ්ටම රාස්සොත්තු සේවය ගැන ඔබ දන්නවද? ඒ තමයි ඊශ්‍රායලයේ මොසාඩ් සංවිධානය. අනිකුත් රටවල්වල තියෙන බුද්ධි අංශයට වඩා ඉතාමත් ඉහළින් සිටින ඔවුන් ඉතාමත් ප්‍රබලයි. ඔවුන්ගේ විෂන් එක වෙන්නේ, ඒ කියන්නේ ඔවුන්ගේ අරමුණ වෙන්නේ තමන්ගේ රට ඕනෑම අනතුරකින් බේරා ගැනීම. 1939 සිට 1949 දක්වා කාලය තුල දෙවනි ලෝක යුද්ධය ආරම්භුණා. ඒ දෙවනි ලෝක යුද්ධයෙන් මහත් පීඩාවට පත් වුණේ යුදෙව්වන්. ඒ කියන්නේ ඊශ්‍රායල ජාතිකයන්. ජූස් වරුන්. ඒ යුදෙව්වන් පීඩාවට පත් වෙන්න එකම හේතුව හිට්ලර්ගේ නාසි හමුදාව. හිට්ලර් විසින් ඔවුන්ගේ නාසි හමුදාවට අණ දුන්නා එක යුදෙව්වෙක් මේ ලෝකේ ඉතුරු කරන්න බෑ. හැම යුදෙව්වක්ම මරලා දාන්න ඕනේ. ඒ තමයි හිට්ලර්ගේ අණ. එම නිසා එම යුදෙව් ජාතිකයන් වෙන වෙන රටවල හැංගිලා ජීවත් වුණා. දෙවනි ලෝක යුද්ධයෙන් පසු 1948 වර්ෂයේදී ඔවුන්ටම කියලා රටක් තනාගත්තා. ඒ තමයි අද ඊශ්‍රායලය. ඊශ්‍රායලය පීඩා තිබෙන්නේ වම් පසින් ඊජිප්තුවද දකුණු පසින් ජෝර්දානයද ඊට මැද්දෙන් ඊශ්‍රායලය කියන පුංචි රට දැන් ස්ථාපනය වෙලා තියෙනවා. ඊශ්‍රායලයේ පිහිටීම නිසා අසල්වැසි රටවල් වෙන මුස්ලිම් රටවලින් කවදා හරි තර්ජනයක් එල්ල වෙයි කියලා ඔවුන් හිතුවා. එම නිසා ඔවුන් උද්‍යාංශ කීපයක් නිර්මාණය කරගත්තා. තමයි Bureau of Military Intelligence, Political Department of Foreign Affairs, Department of Security. Political Department of Foreign Affairs කියන සංවිධානය අද වන විට අපි දන්න මොසාඩ් සංවිධානය කියලා නම වෙනස් කරගෙන තියෙනවා. මොසාඩ් සංවිධානයේ ආරම්භය 1949 දෙසැම්බර් 13 වෙනි දින ඒකට අග්‍රාමාත්‍යවරයා සිටි බෙන් ඩේවිඩ් කුරියන් අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රථමයෙන්ම මොසාඩ් සංවිධානය ආරම්භ කරලා තියෙනවා. සංවිධානයේ ප්‍රථම නායකයා ලෙස හැදුරන්නේ රොබින් ශීලෝ නැමැති තැනැත්තා. මොසාඩ් සංවිධානය කොතරම් බලවත් ප්‍රබලද කියලා තේරෙන්නේ ඊශ්‍රායලට එන හැම කෙනෙක්ගේම ඩීටේල්ස් ඔවුන් ළඟ තියෙනවා. ඊශ්‍රායලෙන් යන හැම කෙනෙක්ගේම ඩීටේල්ස් ඔවුන් ළඟ තියෙනවා. ඔවුන්ගේ ඇස් වලට වැලි ගහලා කාටවත් කිසිම දෙයක් කරන්න බෑ. ඒ කියන්නේ මේ ලෝකයේ සියලුම දත්ත ඔවුන් සතුව පවතිනවා. කාරණයක් වශයෙන් මේ ලෝකේ ප්‍රබලතම රටක් වන ඇමරිකාව තුළ මොසාඩ් සංවිධානයේ ඔවුන්ගේ ඔත්තු කරවන් රැඳී සිටිනවා. මම එහෙම කියන්නේ හේතුවක් තමයි ඇමරිකාවේ නාවික නිලධාරියෙකු ලෙස කටයුතු කර ජොනතන් නම් තැනැත්තා ඇමරිකාවේ තියෙන සියලුම ආරක්ෂක තොරතුරු ඊශ්‍රායලට හොර රහසේම දැනුම් දුන්නා. මොසාඩ් සංවිධානයේ තියෙන විශේෂම කරුණ තමයි ඔවුන් තොරතුරු හුමාරු කරගන්නේ කෙලින්ම ඔවුන්ගේ රටේ අග්‍රාමාත්‍යවරයා සමග. තවත් විශේෂ කරුණක් තමයි 1967 වර්ෂයේදී පැවතුණු 6 Day War කියන දවස් 6 යුද්ධය. ඒ තුලින් පැහැදිලි වුණා ඊශ්‍රායලය කොච්චර බලවත් රටක්ද කියලා. බුද්ධිංශයෙන් සහ තාක්ෂණංශයෙන්. ස්තුතියි ඔබට. නැවත හමු වෙමු. මම දුලාරාල ගියාවද.